සුබදවසක් ට්‍රේඩර්ස් ඉතින් වීඩියෝ එකක් අරන් ආවා. වීඩියෝ කරන් ආවා කියන්නේ මම කිව්වා ක්‍රිප්ටෝ ඒ කියන්නේ chart pattern කියන method එක මුලින් ඉඳලා උගන්වනවා කියලා. එතකොට ඒ chart pattern කියන method එක මුලින් ඉඳලා උගන්වනකොට double top එක මම කියලා දුන්නා. දැන් තියෙන double bottom එක. එතකොට double bottom කියන්නේ තවත් chart pattern වර්ගයක්. double top එකකින් market එකක් reverse වෙනවා. ඒ කියන්නේ down trend එන up trend එන market එකක් down කරනවා. එතකොට ඩබල් බොටන් එකෙත් වෙන්නේ ඒකෙම තමයි. මාකට් එක රිවර්ස් වෙනවා. හැබැයි මේකේ පොඩි දෙයක් වෙනවා. කෙලින්ම වීඩියෝ එකට යනවා. මේක හැදෙන්නේ සපෝට් සහ රෙසිස්ටන්ට් ලෙවල් දෙකක් අතර. සපෝට් සහ රෙසිස්ටන්ට් ලෙවල් දෙකක් අතර තමයි මේක හැදෙන්නේ. එතකොට ඒ සපෝට් සහ රෙසිස්ටන්ට් ලෙවල් දෙකක් අතර මේක හැදෙනකොට මාකට් එක මුලින්ම ඉහළ සිට පහළට නැත්තම් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මාකට් එක එනවා. ඒ එන මාකට් එක මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් කරගෙන මේ මාකට් එකේ මෙතන තියෙන සපෝට් එකට මාකට් එකේ වැටෙනවා. එතකොට සපෝට් එකට මාකට් එක වැටෙනකොට නැවත මාකට් එක පම්ප් වෙනවා මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකට. මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකට නැවත මාකට් එක පම්ප් වෙනවා. නැවත මාකට් එක ඩම්ප් එකක් දෙනවා මෙන්න මෙතන තියෙන පළවෙනි පාර සපෝට් ලයින් එක ටච් කරපු මාකට් එකේ පොයින්ට් එකට සමාන්තරව හෝ ටිකක් ඉහළින් හෝ මදක් පහළින් මේ රේඛාවේ සපෝට් ලයින් එකේ ටච් එක දෙනවා. මම මේක සමාන්තරව ලයින් මේ ටච් කරගන්නම්. එතකොට සමාන්තරව මෙතන ටච් වුණාම නැවත මාකට් එක මෙන්න උඩට පම්ප් වීමක් සිදු වෙනවා. නැවත මාකට් එක උඩට රිවර්ස් වෙනවා. එතකොට මාකට් එක නැවත උඩට රිවර්ස් වෙනවා. ඒ උඩට රිවර්ස් වෙන මාකට් එකට ඒක එතකොට මේකට තමයි ඩබල් බොටන් එක කියන්නේ. එතකොට අපිට මේකට එන්ට්‍රි එකක් ගන්න හොඳ තැනක් තමයි මෙන්න මෙතන. මෙතන රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් කරා කියන්නේ අපි එන්ට්‍රි එකට එනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඔතනින් එන්ට්‍රි එකක් ගත්තාම අපිට සාමාන්‍යයෙන් පල්ලෙන් තියෙන කැනල් එකක් මේ ඩබල් බොටන් එක ඇතුලේ තියෙන වාගයක් වගේ යනකොට අපිට තියාගන්න පුළුවන් ස්ටොප් ලොස් එක. එතකොට කියන්න අපිට ටාගට් මෙන්න මෙහෙම උඩ තියාගන්න පුළුවන්. එතකොට මේක තමයි ඩබල් බොටන් එක. හරි. එතකොට මාකට් එකේ මේ ඩබල් බොටන් එකක් වැඩ කරලා තියෙන විදිය පෙන්වන්නම්. මාකට් එකේ ඩබල් බොටන් එකක් වැඩ කරලා තියෙන මෙන්න මෙතන මම මාක් කරගෙන තිබ්බා පෙන්වන්න ලේසි වෙන්න. මෙන්න මෙතන මාකට් එක ඩබල් ඒ කියන්නේ ඩබල් බොටන් එකක් කියන්නේ W අකුරක් හැඩයට වගේ හැදෙන එකක්. එතකොට මාකට් එක උඩ ඉඳන් ඩවුන් ට්‍රෙන්ඩ් එක එනවා. මෙතන තියෙන රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරා පල්ලෙහා තියෙන සපෝට් එකේ වැදුනා. නැවත මාකට් එක උඩින් තියෙන රෙසිස්ටන්ට් ලයින් එක ටච් කරලා මාකට් එක නැවත රෙසිස්ටන්ට් ලයින් එක ටච් කරලා නැවත මාකට් එක එනවා මෙතන තියෙන සපෝට් ලෙවල් එක. එතනින් පස්සේ මාකට් එක පම්ප් වෙලා තියෙනවා. මම හිතනවා මේ පම්ප් එක සෑහෙන දුරකට පම්ප් වෙලා තියෙනවා කියලා. මොකද මාකට් එක ඒ ඩබල් බොටන් එක වැඩ කරලා මාකට් එක තාම පම්ප් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ගාණක් පම්ප් වෙලා තියෙනවා මේ BTC මාකට් එක. BTC සාමාන්‍යයෙන් 111ක් විතර පම්ප් වෙලා තියෙනවා. හොඳයි. ඉතින් ඩබල් ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියනවා සූදුවක් කියන අතරේ ඉගෙනගෙන දෙයක් කරනකොට සූදුවක් කියනවා නම් ඇත්තටම ඉතින් කිස්සුවක් ඒක. ඩබල් ඒ කියන්නේ අපි ඉගෙන ගන්න දේවල් තමයි මේ මාකට් එකේ වැඩ කරන්නේ. අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නේ අපි ඉගෙන ගන්න දේවල් මාකට් එකේ අපි ඉගෙන ගන්න දේවල් වලින් වැඩක් කරනකොට. එතකොට එකතු වෙන්න පොඩියට හරි ඉගෙනගෙන පොඩියට හරි ගේමක් ගහගන්න. එහෙනම් මේ chart pattern වලට අමතරව දෙයක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කියලා දෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.